හායි යාළුවනේ, සුබ දවසක් ඔයාලට. අපි අද හදන්නේ රසම රසවත් කළුපොල් මාළුවක්. අපි මුලින්ම ඒකට අවශ්‍ය හාල් ටිකයි පොල් ටිකයි ලෑස්ති කරගමු. මේ තියෙන එකට අවශ්‍ය හාල් පොල් ටික. අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිට අපේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි මුලින්ම මේ විදිහට වාචනය ලිපේ තියෙන හාල් ටික රන්වන් පාට වෙන්න බෙද ගන්න ඕනේ. හාල් ටික රන්වන් පාට වෙන්න බෙදගෙන ඉවර වෙලා තමයි අපි ඒකට පොල් ටික එකතු කරන්නේ. දැන් මගේ හාල් ටික රන්වන් පාට වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ පොල් ටික එකතු කරා. දැන් අපි දෙකම එකට කලවම් කරලා රන්වන් පාට වෙන්න පොල් ටිකත් බෙදගමු. දැන් මම ලිප ඕෆ් කරගන්නවා. දැන් මම වංගෙඩියට දාලා ඒ ටික හීන් වෙන්න කොටා ගන්නවා. දැන් මම ඒක හීනි වෙන්න කොටා ගත්තා. බලන්නකෝ. මේ වගේ ප්‍රමාණයට කොටා ගන්න. මේ තියෙන්නේ මගේ පොල් කිරි ටික. මම උකු පොල් කිරි ටික අරන් තියෙන්නේ. දැන් මම මගේ මිශ්‍රණය මේ පොල් කිරි එකට මේ විදිහට දාලා හොඳට කලවම් කරගන්නවා. අපි වට්ටක්ක එක ලිපේ තියන්න කලින් මේක ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. හොඳට කිරි එකේ දිය වෙන්න ඔයාලත් මේ විදිහට කලවම් කරගන්න. දැන් මම වට්ටක්කයි එක හදන්න අවශ්‍ය දේවල් මොනවද කියලා ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා සුදු ලුණු, අමුමිරිස්, රම්පේ, කරපිංචා. ඒ වගේම මම බෙදපු 3-5 ගම්මිරිස්, මිරිස් කුඩු, උළුහාල්, කුරුඳු පොතු, ලුණු ඒ සියල්ලම ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි මේකට බෙදපු 3-5 තමයි දාගන්නේ. දැන් මම වට්ටක්ක ටික කපලා අරගෙන තියෙන්නේ. ඒක දැන් අපි තැම්බෙන්න ලිපේ තියාගන්න ඕනේ. අපි ඒකට වට්ටක්ක කෑලි වැහෙන මට්ටමට වතුර දාගන්න ඕනේ මේ විදිහට. දැන් ඒකට මම මගේ සුදු ලුණු, අමුමිරිස්, රම්පේ, කරපිංචා ටික මේ විදිහට එකතු කරනවා. ඒ වගේම මගේ 3-5 වර්ග ටිකක් මම මේ වෙලාවේ එකතු කරනවා. මම දැන් ඒ සියල්ලම එකතු කරගෙන අතින් තමයි අද මම මේක හොඳට කලවම් කරන්නේ. මේ විදිහට හොඳට වට්ටක්ක කෑලි වල දැවටෙන්න හොඳින් අතින් කලවම් කරලා අපි මේක විනාඩි 10ක් වට්ටක්ක ටික තැම්බෙන්න ලිපේ තියාගන්න ඕනේ. දැන් මේ තියෙන විනාඩි 10කට පස්සේ මගේ වට්ටක්ක කෑලි ටික තැම්බෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම මගේ පොල් කිරි ටික එකතු කරනවා. යට ටික හොඳින් කලවම් කරලා දාන්න. නැත්තම් යටට මිදිලා වගේ තියෙනවා අපේ බෙදපු හාල් පොල් ටික. දැන් මම මේක හොඳින් කලවම් කරලා නැවතත් විනාඩි 10ක් මම මේක ලිපේ තියනවා. ඔයාලා මේ වෙලාවේ ලුණු මදි නම් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේ තියෙන විනාඩි 10කට පස්සේ පේනවා නේද? ලස්සනයි වගේම හොඳට උකුවට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඔයාලත් මේක අනිවාර්යෙන් හදන්න. හදලා මට කමෙන්ට් කරන්න. දැන් මගේ වට්ටක්ක කළුපොල් මාළුව හරි ගිහින් තියෙන්නේ. ඔයාලත් අනිවාර්යෙන් මේ විදිහට හදලා බලන්න. එහෙනම් යාළුවනේ නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.